අපි විශේෂම තැනක් අත්වෙන්න මේ මුදල් වලට මම මුදල් සම්බන්ධව හෝ ආර්ථික සම්බන්ධව ප්‍රවීණයෙක් නෙමෙයි. නමුත් මට තියෙන අත්දැකීම් වලින් කෙරෙන්න ඕනේ මේකයි කියලා මට කියලා දෙත හැකියි. මුදල කොහොමද මේකට මෙච්චර වැදගත් වෙන්නේ කියන එක මම පියවරෙන් පියවර කියලා දෙනවා. වියදම් කරන්න වෙන මුදල කීය හරියටම තමන්ගේ අතට එන්න ඕනේ. ටික කරන්න කියලා කල් මැරුවහමත් ඒ ප්‍රශ්නේ වෙනවා. ඉතින් මේ නිශ්චිත කරුණු නිශ්චිත වුණාම විතරයි දෙයක් පටන් ගන්න ඕනේ. අපි දෙවෙනි වැඩසටහනයි අපේ පොඩ්කාස්ට් එකේ දෙවෙනි වැඩේ අපි ආරම්භ කරන්නයි ලෑස්ති වෙලා ඉන්නේ අද. ඉතින් ලයන්ස් හෝම් ලංකා කියලා කියන්නේ වසර 32කටත් වඩා වැඩි කාලයක් පුරාවට විශ්වාසනීය විදිහට ගනුදෙනු කරන මොකද ගනුදෙනුව ඔබේ සිහින නිවහනට ආදරෙන් පණ දෙන ආයතනය තමයි ලයන්ස් හෝම් ලංකා ආයතනය කියලා කියන්නේ. ඉතින් ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරනකොට පියවරෙන් පියවරට ඔබේ සිහින නිවහන ඉදි කරන්නේ කොහොමද? ඔබේ ජීවිතේ ඔබ දකින ලස්සන නිවහන අපි කොහොමද බොහොම පැහැදිලිව ලස්සනට විශ්වාසයෙන් යුක්තව හදලා දෙන්නේ? මෙන්න මේ කතා බහේ දෙවෙනි වැඩසටහන තමයි අපි අද පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔබට මතකයිනේ ගයක් හදනවා නම් අනිවාර්යෙන් ප්‍රධාන කරුණු 4ක් දැනගෙන ඉන්න ඕනේ කියලා මම පළවෙනි දවසේ මතක් කරා. ඒ දවසේ මතක් කරනකොටම තවත් කාරණාවක් කිව්වා. ඒ තමයි ඕන දේවල් ගැන අපි ක්‍රමයෙන් කතා කරගෙන යනවා කියන කාරණාව. එතනදී පළවෙනියෙන්ම අපිට නිවසක් හදනවා නම් ඕන වෙන්නේ ඉඩමක්. ඉඩමක් තෝරගන්න නිවැරදි ක්‍රමයේ මම හිතනවා විනාඩි 25කටත් වඩා වැඩි කාලයක් අරගෙන අපි බොහොම පැහැදිලිව කිව්වා වගේම අද අපිට ඕන වෙන්නේ දෙවෙනි කාරණාව ගැන කතා කරන්න. මොකද දෙවෙනි කාරණාව? ඒ විතරක් නෙමෙයි අපි කොහොමද මේකත් එක්ක අපේ සීන නිවහන ඉදි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා දැනගන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් එහෙනම් අපි අන්තර ගමු හදත් ඉන්නේ සුපුරුදු චරිතෙමයි අපිත් එක්ක කතා කරන්නේ. අපිට බොහොම ආදරෙන් නිවසක් හදන්න යනකොට අපේ සිහින නිවහන ගැන බොහොම විශ්වාසයෙන් යුක්තව නැත්තම් ගනුදෙනු කරුවෙක් විදියට නෙමෙයි. ගෙදර කෙනෙක්, පවුලේ කෙනෙක්, ළඟම කෙනෙක්ට විදිහට මේ ගේ හදන හැටි කියලා දෙන කෙනෙක් එක්කයි අපි කතා කරන්නේ. ඒ තමයි ලයන්ස් හෝම් ලංකා ආයතනයේ අධිපතිතුමන් විකාර සංචී මහත්මයා ලෑස්තිලා ඉන්න කතා කරන්න. අදත් අපිට කතා කරන්න තියෙන්නේ නවත්තපු තැනින්මයි. ඔව්. එහෙම නේද? හරි මුලින්ම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දාමත් වගේ ඔබතුමාට. අපිට මට හිතුණ දේ තමයි අර කරුණු 4න් ඉඩම ගැන කතා කරානේ මිකාර මහත්මයා. ඒතර දෙවෙනියට අපිට ඕන වෙන්නේ සල්ලි වගේ කතාවක් මට නිකන් මෙවිලා වගේ පේනවා. මොකද හිතෙන්නේ? ඔබ හරි. ඊළඟට අපිට ඉඩමක් දැන් අපි ඉඩම ගැන කතා කරන්නේ මාර්ග ඉඩමක් අපිට හම්බුණා. හරි ඉඩමේ ප්‍රශ්නත් අපි විසඳුවා. දැන් අපිට ඕනේ සල්ලි. දැන් ඉඩම තියෙනවා. දැන් සල්ලි ඕනේනේ අපිට ගේ හදන්න දැන් හිතනවනේ. හරි. එතකොට දැන් මෙහෙමනේ ගොඩක් වෙලාවට සල්ලි දීලා ඉඩම ගත්තේ. ඒක කාලයක් ඉඳලා තමයි සාමාන්‍යයෙන් ඕන ගයක් හදන්න ගන්නේ. මොකද තව සල්ලි ටිකක් එකතු කරගන්නත් එපයි. ඔව්. ඉතින් එහෙම එකතු කරගන්න සල්ලි කොහොමද මේ ඉදිකිරීම සඳහා යොදවන්නේ? ඒ වගේම ඒ මුදල වැඩදායි සහ ප්‍රයෝජනවත් ලෙස හසුරවගන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්නේ. විශේෂයෙන්ම මම මුදල් සම්බන්ධව හෝ ආර්ථික සම්බන්ධව ප්‍රවීණයෙක් නෙමෙයි. නමුත් මට තියෙන අත්දැකීම් වලින් කෙරෙන්න ඕනේ මේකයි කියලා මට කියලා දෙත හැකියි. ඒ ක්‍රමයට කෙරුවොත් වරදින්නෙත් නෑ කියලා මට ගැරන්ටියක් දෙත හැකියි. දෙන්න පුළුවන්. හරි. එතකොට ඇත්තටම මාර්ගා දැන් මේ නිවසක් හැදීම කියන කාරණේදී අපි විශේෂම තැනක් අත්වෙන්න මේ මුදල් වලටනේ. මොකද මුදල් තමයි සෑම දෙයක්ම මෙතන. එතකොට මාර්ගා මේ මුදල දැන් අපේ ලංකාව වගේ රටක නිවසක් හදනවා කියන්නේ ඇත්තටම තමන් ජීවිත කාලයක් හරි හම්බ කරපු සල්ලි තමයි මෙතනට යොදවන්නේ. සමහරලාට මේ ජීවිතය කරන ලොකුම ආයෝජනය. අපිට වාහනයක් ගන්න පුළුවන්. තව අනිත් ඇඳුම් කැඩුම් පැළඳුම් ගන්න පුළුවන්. වාහනයක් ලීස් කරලා හරි ගන්න පුළුවන්. හවුසින් ලෝන් එකක් දාලා ගයක් හදන්නත් පුළුවන් වුණාට මේ අපි මං හිතන විදියට මම විශ්වාස කරන විදියට වැඩි දෙනා 90%ක් මිනිස්සුන්ගේ තමන් ජීවිත කාලය කරන ලොකුම ආයෝජන තමයි ගේ කියන එක. මෙතන අවශ්‍යතාවයන් අතර මුලින්ම තියෙන නිවසක් කියන එක තමයි. දැන් උදාහරණයක් විදියට ඔයායි හස්බන්ඩ්ුයි ඔයා ගේ හදනකොට ඇත්තටම ඔයාටම විතරකුත් නෙමෙයි හදන්නේ. ඔයාගේ දරුවටත් එක්ක. ඔයාට තියෙන එකම දේපල ඒක වෙන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. තේරෙනවද? අපිට දේපල් වර්ග දෙකක් තියෙනවානේ. චංචල, නිශ්චල.
හරිද? ඒතොර චංචල කියන්නේ වාහන වගේ දේවල් ඒ වගේ දේවල්. ඒවා ගැන මේ දරුවටම දෙනවද කියලා වට හිතනවද? සාමාන්‍ය අපි නිකන් හිතන්නකෝ වාහනයක් ගන්නකොට ඔයා හිතනවද මේක කමන්නේ මේම අපි අපෙන් පස්සේ අපේ ළමයට හරි දෙනවා කියලා හිතන්නේ නැහනේ සාමාන්‍ය ගොඩක් වෙලාවට. ඒක ඇන්ටික් වෙනවනේ එතකොට. ඇන්ටික් වෙනවනේ එතකොට. හරිද? ඒක එහෙම හිතන්නේ නැහනේ. එහෙම හිතන එකක් හරි දිනවද තව ජීවිතේ ගේ ඇරෙන්න? නෑ නේද? නෑනේ. ගේ විතරයි. ගේ විතරයිනේ. නේද? තමන්ගේ ඉඩම හරි ගේ හරි විතරයිනේ. එතකොට කොච්චර වැදගත්ද කියන්නකෝ ඒක. ඒ කියන්නේ අපිට විතරක් නෙමෙයි. පරම්පරා ගණනාවකට. ගණනාවකට. හරිද? ඒක පැත් ඒ පවුල් පසුබිම් ගත්තත් එහෙමයි. ඔබ දන්නවා මේ රටේ හිටපු ධන කුවේරයෝ තමන්ගේ මන්දිර ළමා නිවාස බවට පරිවර්තනය කළා තියෙනවා. පාසල් බවට පරිවර්තනය කළා තියෙනවා. මොනවද? ගොඩනැගිලි. තමන් හිටපු ගෙදර දැන් කළුතර බලන්න සොයිසා ළමා නිවාස ඒ වගේ දේවල් මං නම් වශයෙන් මට මතක ඒවා විතරයි කියන්නේ. ඒ වගේ ගොඩක් ඒවා ඒ වලව්වල ඇවෑමෙන් ඒ විශාල ගොඩනැගිලිවල මන්දිරවල ඇවෑමෙන් ඒව හිමි වෙලා තියෙන මහ ජනතාවට. ඔයාගේ නම් ඔයාගේ දරුවට. ඒතර මේ ගොඩනැගිල්ල සෑහෙන වටිනාකමක් තියෙනවා. එවැනි වෘත්තියක තමයි අපි ඉන්නේ. හරිද? ඉතින් මං පැහැදිලි කරන්න යන්නේ මේ කොච්චර වටිනවද කියලා. එතකොට අපි දැන් මුදල් ගැනනේ කතා කරන්නේ. මුදල කොහොමද මේකට මෙච්චර වැදගත් වෙන්නේ කියන එක මං පියවරෙන් පියවර කියලා දෙන්න. දැන් මහර්ගා ඔයාට හිතෙනවා රයිට් දැන් ඉඩම තියෙන ඔයාට ඔයාගේ හදන්න ඕනේ. හරි. දැන් ඔයා බලනවා ගණන් හදලා මගේ අතේ ලක්ෂ කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට ඒ ගානයි ඊට පස්සේ ඔයා හිතනවා ඔයාට මදි මේක. තව බැංකු ලෝන් එකක් ඔයා ගන්න ඕනි කියලා. උදාහරණයක් විදිහට අපි ලක්ෂ 10කින් පටන් ගමුනේ. මගේ ලක්ෂ 10ක් තියෙනවා. ඔව්. හැබැයි මං අනාගතේට බලාපොරොත්තුෙන් ඉන්නවා බැංකු ලෝන් එකක් දාලා වැඩේ කරගෙන යන්න. වැඩේ කරගෙන යන්න. එතකොට දැන් කරන වැරදි වැඩ තමයි වැරදි වැඩ කියන්නේ නොකළ යුතු දේවල් තමයි මම කියන්න උත්සාහ කරන්නේ මේ මුදල් සම්බන්ධව දැනුවත් කිරීමන්නේ මම කරන්නේ. ඒක කරනකොට මට දෙන්න තියෙන උපදේශය තමයි තමන් ගයක් හදනකොට හදන්න පටන් ගන්නකොට තමන්ට සල්ලි ලැබෙයි කියලා හිතනවා නම් කොහෙන් හරි බැංකු ලෝන් එකට නැතුව අපි හිතමු දැන් කාට හරි දීපු ණයක් හම්බ වෙනවා ඔයාට. හරිද? එතකොට හරි මගේ අතේ ලක්ෂ 10ක් තියෙනවා අර කිව්වා වගේ. තව මට ලක්ෂ 20ක් එන්න තියෙනවා. තව 30ක් මේ අම්මගෙන් ඉල්ල ගන්නවා එයා මට දෙයි. ඔහොම කියලා හිතලා ඔයා ප්ලෑන් එක ඇඳලා වැඩේ පටන් ගන්නවා. හරිද? ඔයාගේ ලක්ෂ 10 මුලින්ම දානවා මේ ගිය හදන්න. එතකොට ඒ ලක්ෂ 10න් අපි හිතමු පොඩි වැඩ ටිකක් කරා ෆවුන්ඩේෂන් එක දැම්මා කණු ටිකට කම්බි ටික දැම්මා දැන් ඊළඟට බලාපොරොත්තු වෙන ඔයා ණය දෙන්න තියෙන එක්කෙනා ලක්ෂ 20 දුන්නාම ඊටු වැඩේ කරගෙන යන්න. ඒතර බාසුන් වලටත් කියලා මේ මිනිසුන්ටත් සල්ලි දීලා ඔක්කොම කළා. හැබැයි ඔයාට ඒ සල්ලි හම්බ වෙන්නේ නැහැ. දැන් මොකද ඔයා කරන්නේ? දැන් ඔයා උතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. හරිද? දැන් ඔයාගේ ලක්ෂ 10 ඔයා වියදම් කරන්නේ සමහරවිට ඔයා කුලියට ඉන්න වෙන්න පුළුවන්. එක්ක අම්මගේ තාත්තගේ ගෙදර හරි එක්ක සහෝදරයෙක්ගේ ගෙදර හරි ඉඳලා දැන් ඔයාට එතන ඉන්න බෑ. ඉන්න බැරි නිසා තමයි ඔයා මේ ඉක්මනින් මේක පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. හැබැයි ඔයාට ඒක මේ දැන් ඒ සල්ලි නැති වුණා. නැති වුණා විතරක් නෙමෙයි ඔයාට යන්න තැනකුත් නැති වුණා. හරිද මං කියන කතාව? දැන් බලන්න කොච්චර වැදගත් වෙනවද එතෙන්ද කියලා. ඇයි දැන් මේ ලක්ෂ 10 ඔයා අර විදිහට වියදම් කරේ ඔයාගේ වෙන පිටායේ විශ්වාස කරලානේ. විශ්වාස කරලා. ලැබෙයි කියන විශ්වාසයෙන්. මම කියන්නේ එහෙම වෙන්න එපා මේ ගෙවල් හදනකොට. එහෙම වුණොත් එහෙම තමන් අමාරුයි. තමන් අමාරුයි විතරක් නෙමෙයි. ඔව් කියන්න මම. ඔය සාමාන්‍ය රත්තරන් බොට්ටික උගස් තියලා කරන කට්ටිය ඉන්නවා. ඔව්. එතකොට තමන්ගේ වටින දෙයක් සමහරවිට මේ උගසට තියලා තමයි පටන් ගන්න. ඒක තමයි මම මුල්ම ටික කවුරු හරි දෙයි විශ්වාසයෙන් නැත්නම් බැංකු ලෝන් එක පාස් වෙයි කියන විශ්වාසයෙන්. ඔව්. ඉතින් ඒක තමයි මම කියන්නේ. දැන් එහෙම විශ්වාසයෙන් ඉඳලා පටන් ගන්න අරගෙන වෙන හානි මම කියන්නේ. වෙන හානිය ඔයා ලක්ෂ 10 වියදම් කරනවා දැන් ඔයාගේ අතේ සල්ලි නැහැ. ඔයා ඉන්න තැනට යන්න බලාපොරොත්තුෙන් ආයෝජනය කරන්නේ ඔයා ඉන්න කොහරි ඉඳලා ඒ තැනින් ඔයා මාරු වෙන්න ඕනේ. ඔයා කාගේ හරි ගෙදරක ඉඳලා එතනට යන්න ඕනේ. ඒත් තැන නෑ ඔයාට. හරිද? ඊළඟට තව ඔයාට එකතු වෙච්ච දේකුත් තියෙනවා. ඔව්. මානසික වේදනාව. ඔව්. ඒකත් එකතු වෙලානේ තියෙන්නේ ඔයාට. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. හරිද? එතකොට
මෙන්න මේ වගේ දේවල් කරන්න එපා කියලා මම කියන්නේ ඕක දැන් ගොඩක් වෙලාවට ওই සල්ලි නිශ්චිතවම Tamanට ලැබෙනවද කියන එක ගැන මතේ ඉඳගෙන තමයි මේක පටන් ගන්න ඕනේ කියන එක මම කියන්නේ. එහෙම පටන් ගන්න ඒ කියන්නේ නිශ්චිත මතයක ඉඳගෙන පටන් ගත්තේ නැත්නම් අර ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ පළවෙනි කාරණේ තමයි මුදල් වලදී Taman වියදම් කරන්න වෙන මුදල කීය හරි ලක්ෂ 50 හරි 60 හරි ඒ ප්‍රමාණය හරියටම තමන්ගේ අතට එන්න ඕනේ එක්ක. නැත්නම් බැංකු ලෝන් එක පාස් වෙන්න ඕනේ. නැත්නම් බැංකු ලෝන් එක පාස් වෙන්න ඕනේ. ඒකත් නොලැබී යන්න පුළුවන් නේද? ඒකත් පාස් වෙන්න ඕනේ. මේ නිශ්චිත කරුණු නිශ්චිත වුණාම විතරයි මහර්ගා ගයක් පටන් ගන්න ඕනේ. හරි. ඔන්න එහෙනම් නිවසක් හදන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් මුදල් කියන කාරණාවේදී ඔන්න මේ පළවෙනි පොයින්ට් එක තමයි පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් හරි ඕක නෙමෙයි මගේ ක්‍රමය. මට තියෙන තව වෙනස් යෝජනාවක් සහ ක්‍රමයක්. ඒ තමයි මගේ අතේ තියෙන ගානට මං ගේ හදනවා. දැන් අපි තුමු ලක්ෂ 10න් අපි උදාහරණයක් ගත්තා. එතකොට මිකාර මහත්මයා ලක්ෂ 10න් මං පළවෙනි ගෙදර අතිවාරම දානවා නැත්නම් අපි කියන ගොඩනගනවා නම් ඒ ගොඩනැගීම සිදු කරනවා ගල් වලින් ඊට පස්සේ අපි එතන නවත්තනවා ස්ලැබ් එකක් දානවනේ ඒක දාගන්න විදිහක් නැහැ. ඒක මම එච්චර දෙයක් කරගන්න හම්බෙන්නේ. හැබැයි මට පුළුවන් තව අවුරුදු 2කින් විතර තව ගාණක් එකතු කරලා තව අවුරුදු 2කින් මේක ඉතුරු කොටස ඉවර කරගන්න. දැන් මෙහෙම නිවසක කොටසින් කොටස අවුරුදු 2කින් 3කින් 5කින් හදන්න හිතාගෙන ඉන්නවනම් මොකක්ද එතන තියෙන වටිනාකම සහ එතන මොකක් හරි වරදක් තියෙනවද? වරදක් තියෙනවා. වරද මොකක්ද දන්නවද? දැන් සාමාන්‍යයෙන් මම උත්තර දෙනකොට මහර්ග බලනවා මොකද්ද මේ වරද කියලා. වරද කියලා. මගේ ඇස් දෙක ටික ලොකු වෙනවා. ඔව් වරද කියලා දැන් තේරුම් ගන්න බෑ මොකද්ද එතන තියෙන වරද කියලා. නේ මොකද ඔයා කියන විදියට නම් ඔයාට සල්ලි ටිකක් තියෙනවා ඒ ටිකෙන් ටිකක් හැදුවා ඔයා නැවැත්තුවා වැරද්දක් තියෙනවා. කරන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. වැරද්දක් කියන්නේ මේකෙදි ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මහර්ගා මේක නවත්තනවා නම් ඔයා අපි හිතමු ඔයාගේ අතේ ලක්ෂ 10යි තියෙන්නේ. ඔයා ලක්ෂ 10න් කරන්න පුළුවන් වැඩ ටික බලන්න ඕනේනේ මොනවද කියලා. හරිද? ඒ වැඩ බලනකොට අපි හිතමු මෙහෙම මම අර කිව්වා වගේ ඉස්සෙල්ලා ඔයා අත්තිවාරම දානවා. කොලම් බේස් කණු ටික දානවා. ටයි බීම් එක දානවා. දාලා ඉවරලා කම්බි ටික උඩට තියලා දැන් ඔයාගේ ලක්ෂ 10 ඉවරයි. ඔව්. හරිද? දැන් මොකද ගන්න හරි. ඔයාට තව අවුරුදු 2කින් සල්ලි හම්බෙන්නේ. දැන් එතකොට මහර්ගාර කම්බි ටිකට මොකද වෙන්නේ? ඔතන ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කම්බි ටික දිරනවනේ. දිරනවා. ඒ දැන් කම්බි ඇවිල්ලා තින්නේ අර ගෙයි හදවත කියන පාදමේ ඉඳලානේ. ෆවුන්ඩේෂන් එකේ යට කොලම් බේස් එකේ ඉඳලානේ ඇවිල්ලා තින්නේ මේ කම්බි. එතකොට කම්බි දිරනවා. එතකොට ඒ කම්බිය දිරුවට පස්සේ අපි කම්බි හිටවුවට වැඩක් නැහැනේ. අර නියම ශක්තිය කොට නැගෙන්නේ නැහැනේ. තේරුණාද? එතකොට එතන ලොකු වරදක් තියෙනව නේද? එක්කෝ එයා නවත්තන්න ඕනේ ඒ කම්බි අර වෙන වෙනම ඒවට වියදම් කරන්න අඩුවෙන් ඔය පස්පුරෝන ඒවා අරවා මේවා පස්සේ කරගන්න. හරි අර කණුව සම්පූර්ණ කොන්ක්‍රීට් කරලා නවත්තන්න ඕන. ඒ අවශ්‍ය උසටම. හරිද? එහෙම නැත්තම් ඒක නොදා ඉන්න ඕනේ. නොදා ඉන්න බෑනේ කොන්ක්‍රීට් කොලම් වගේ එකක්. ඒ පටන් ගැම්මමනේ එතන. අන්න ඒක අර එක්ක සල්ලි ටිකක් හොයාගෙන හරි තව තියෙන ප්‍රමාණයක් අර කිව්වා වගේ රත්තරන් බඩක් උගස් තියලා කරත් කවන්නේ නැහැ ඒක. රත්තරන් බඩුවක් තියනවනේ ඒක උගස් තියලා හරි අන්තිම කනේ කරාපු දෙක හරි උගස් තියලා අර වැඩේ කරන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ. කරාපු දෙක බේරගත හැකි කොලම් කණුව දිරු. මොකද ලොකු මුදලක් යට කරලා තියෙන්නේ. හැබැයි පුංචි දෙයින් සමහරවල් පුංචි දෙයින් මුළු අන්න ඒකයි. ඒකයි. ඉතින් ඒකත් කෙලින්ම සෘජුවම මුදල් වලට සම්බන්ධ දෙයක්. ඒකයි මම කියන්නේ. ඒක දැන් ගොඩක් කට්ටිය ඕක හිතන්නේ නැහනේ මහර්ගා. ඔතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඔහම කියනවා ගොඩක්. මිගාර මහත්මයා මේක කියාගෙන යනකොට අපිටත් මතක් වෙන්නේ. මතක් වෙන්නේ. දෙයක් වෙන්නේ. ඇත්ත නේද කියලා. දැන් සමහරවිට මේ වගේ දේවල් වලට මුණ දුන්න පිරිසක් ඇතිනේ. අනිවාර්යෙන්ම මට කෝල් කරනවනේ ඒගොල්ලන්. මට කෝල් කරලා කියනවා අපි මෙන්න මේ ගෙයි මෙහෙම ඒ වෙලාවේ සල්ලි තිබුණේ නැහැ මහත්තයා. ඒ නිසා අපි මෙහෙම නැවැත්තුවා. දැන් මේ කම්බි දිරලා තින්නේ ඒකට මොකද කරන්නේ? ඉතින් මේ වගේ තව නොඑක් ප්‍රශ්න තියෙනවා. එක්කෝ ස්ලැබ් එක දාලා ස්ලැබ් එක පිටින් මෙහෙම නවත්තලා ඒක දැන් ඒ ස්ලැබ් එක ඇතුළට කරලා තියෙන එකත් ප්‍රමිතියට කරලා නැහැ. ඒක බලලත් නැහැ හරියට. නමුත් ඒක ඇතුලෙන් ගිහිල්ලා මලකඩ මතුවෙලා ගෙට පදිංචි වෙන කලින්ම ස්ලැබ් එකේ යටින් කම්බි මලකඩ කාලා.
ඊළඟට නවත්තලා තියෙනවා ස්ලැබ් එක වටේම වතුර වැක්කිරලා අර කොහොම විනාශ වෙලා මේ බ්ලොග් ගල් දිරලා දිරාපත් වෙලා දියසෙවල් බැඳිලා ඒ වගේ දේවල්. ඉතින් ඒකයි මුදලේ වටිනාකම ඔතෙන්ද තමයි. Tamanට තියෙන මුදලෙන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ Taman මොන වගේ ප්‍රමාණයක්ද කරන්න පුළුවන් මේකේ. ඒකෙන් තව දෙවනි පාට කරනකොට ඒකෙන් හානියක් වෙනවද? මොකද මහර්ගා ඔයා මං කිව්වනේ ගයක් හදනකොට ඇත්තටම තමන්ගේ ළමයට දෙන්න හරි පුළුවන්, තමන්ගේ දරුවට දෙන්න හරි පුළුවන් ආයෝජනයක් කියලා කරන්නේ. එතකොට ඔයා ඒ ආයෝජනය කරාම ඒක ඉක්මනින් අභාවයට යනවා නම් ඒකේ තේරුමක් නැහැනේ. ඒක ඒ අර සැලකිලිමත් වෙන්න ඕනේ අන්නේ කාරණාව ගැන. ඔය දෙවනි කාරණේ මං කිව්වා. හරි. එහෙනම් දැන් මේ වගේ අත්දැකීම් ලැබපු කට්ටිය ඇති ඒ අයටත් අපි මතක් කරනවා ඇවිල්ලා ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට වෙච්ච වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් අපිත් එක්ක කතා බහ කරන්න. ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා නම් අපි ඊළඟ වැඩසටහන් වලදී මේ ගැන සාකච්ඡා කරලා හොඳ විසඳුම් නේද අපිට පුළුවන් විදිහට මේ වගේ දේවල් නොවෙන විදිහට අපි කතා බහ කරන්න දැනුම ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉන්න අනුතුරු කතා කරන්න ඕනේ තවත් ප්‍රධානම කාරණාවක් තමයි අපි සමානට සසඳනවා. මම හදන්නෙත් මේ අල්ලපු ගෙදර හදලා තියෙන ගේ වගේම ගියා. නැත්නම් මගේ ඥාති කෙනෙක් හදලා තියෙන ගේ වගේම ගියා. ගිහිල්ලා අහනවා සමහරලාට ඔයාට කීයක් විතර ගියාද මේ ගේ හදන්න? දැන් සමහරලාට මේ කියන්නේ අවුරුදු 10කට විතර කලින් හදපු ගේ. ඒ කෙනාට ගියපු මුදල සහ ඒකේ තිබ්බ වටිනාකම, ඒ වෙනකොට තිබ්බ වටිනාකම. දැන් තමුණු ක්ලාස්ලා ඉන්නේ ඒ වගේ මුදලක් එකතු කරගෙන තමන්ගේ සිහින නිවහන හදන්න. ලොකු ප්‍රශ්නයක් ගැටලුවකට මුහුණ දෙනව නේද? ඔව්. මොකද මහර්ග අද ලෝකයේ ඇවිල්ලා සෑම දෙයකින්ම ඉතාම අනිශ්චිත තැනක තියෙන තැනක්නේ ලෝකයේ ආර්ථිකය කියන එක. එතකොට දැන් අපි කවදාවත් දැකලවත් ගිහිල්ලවත් මොනවත් නැති තැනක පොඩි යුද්ධයක් තියෙනවා නම්, පොඩි හරි ලොකු හරි යුද්ධයක් තියෙනවා නම් අපේ ගෙදරටත් ප්‍රශ්න. ඇයි අපිට තෙල් ටික ගහගන්න ගියාම මේකේ ගාණ වැඩි, මේ අපි සිමෙන්ති කොටයක් ගන්න ගියාම මේකේ ගාණ වැඩි, වැලි ටිකේ මේ නිකන් ගඟෙන් එන වැලි ගාන වැඩි. ඉතින් දැන් අර යුද්ධ තියෙනවා. මේ ගඟෙන් එන වැලි ටිකේ දාපු වැලි කැටේම තමයි දැන් එන්නේ. ගාන වැඩි. ඇයි ඉතින් තෙල් වලට ගාන වැඩිනේ. ප්‍රවාහණයට වැඩි. ඉතින් අපිට දැනෙනවනේ උග. ඉතින් ඒ වගේ මේ අද වෙනකොට මේ අපි මේ කතා කරන්නේ 2026 මැයි මාසේ. මැයි මාසේ වෙනකොට සිමෙන්ති කොට්ටක මිල රුපියල් 2300ක් විතර වෙනවා. වැලි කියුබ් එකක් ඔබ හිතන්නේ කීයක් විතර වෙනවා කියලාද? සාමාන්‍ය හිතා ගන්න බෑ. නිකන්වත් හිතා ගන්න බෑද? වැලි කියුබ් එකක් 10000ක් 12000ක් 10000 රුපියල් 33000ක් වෙනවා. 33000 වැලි කියුබ් එකක්. හරිද? ලොකු ලොරියක්, ඒ කියන්නේ කියුබ් 3මාරේ ලොරියක් කොළඹට එන්න ඔය අදාළ වැලි තිබෙන ස්ථානයේ ඉඳලා 1,20,000 1,30,000කට කිට්ටු මුදලක්, ආසන්න මුදලක් යනවා. එතකොට ඒ ආශ්‍රයෙන් ගත්තහම පස්සේ සෑම දෙයක්ම මිල වැඩි මාර්ග. එතකොට අපි මේ ඒකයි මම ආර්ථික වශයෙන් අනිශ්චිත ලෝකයක ජීවත් වෙනකොට ඔය නිවාස ප්‍රශ්නයේ ගොඩනැගිලි ඉදිකිරීම කරන අපිත් කරන්න යන පාරිභෝගිකයොත් සෑහෙන අපහසුතාවලට පත් වෙනවා. ඒක නවත්තන්න අමාරුයි. ජනගහනයත් එක්ක අපි මිනිස්සු කියන සත්ත්ව කොට්ටාසේ වැඩිවීමත් එක්ක වැඩියෙන් මොකද ගල් ගුහාවල ඉන්න බෑනේ පටන් ගත්තු කාලේ වගේ නේද? ගස් යට ඉන්නත් බෑනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගල් හදන්න මෙපැයි. ඉතින් ඒක සම්බන්ධව සෑහෙන වැඩිවීමක් තියෙනවා. ඉතින් ඕක ඔය මුදල ගලපෙන්නේ කොහොමද මේකට? අපි ගිය අවුරුද්දේ හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ ගේ හදනවා කියලා. මේ අවුරුද්දේ හදන්න යනකොට අර වගේ ඩබල්ද ගණන්. හරිද? අඩු වුණාම හදනවා කියලා. අඩු වුණාම හදන් ඉන්නවා කියලා ඒක ඉතින් කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳම දේ Taman ඉස්සෙල්ලම මුදලක් බැංකු ලෝන් එකකින් හරි අරගෙන පුළුවන් තරම් ඉතාලම කෙටි කාලයක් ඇතුළත මේක ඉවර කරගන්න. ඒක තමයි එක විසඳුමක්. දැන් ටික කරන්න කියලා කල් මැරුවාමත් ඒ ප්‍රශ්නේ වෙනවා. ඉතින් හැම අතින්ම හිර වෙන්නේ පොඩි මිනිහා තමයි අත්තනම් මෙතෙන්දී. මොකද එයාට ලොකු සල්ලිකුත් නැහැ ගෙවල් හදන්න. ටික තමයි එයා හදන්නේ ඉන්නෙත් ඒ වුණාට එයාට කරන්නත් බෑ. එහෙම ඉඳලා එහෙම කරත් එයාට කවදා හරි ඒකෙන් ලොකු පාඩුවක් වෙනවා අර මේ එකපාර කරන්න නැති එකකින්. ඉතින් මූලිකවම තමන්ගේ අතේ තියෙන මුදල කොච්චරද, ඒ මුදලට කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද,
ඒ ප්‍රමාණය හරියට කැල්කුලේට් කරගෙන ඒක ඉක්මනින් කරලා ඉවර කරලා ඒ ප්‍රශ්න නිසා නිදහස් වෙන එක තමයි හොඳම. නැත්තම් ඕකෙන් ගැලවීමක් ඇත්තේ නැහැ. ඊළඟට Tamanට බඩු බහඬ හොයාගන්න අවශ්‍ය ඒ කියන්නේ ටිකක් මහන්සි ගත්තොත් එහෙම ඒ මුදල අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදක් තියෙනවා මහර්ග. මොකද අපි දන්නවා සමහර ඔය දැන් අපි ලී වර්ග වගේ දේවල්, එතකොට තීන්ත වගේ දේවල්, ඔය ටයිල් වගේ දේවල් එහෙම දැන් ලී නම් සාමාන්‍යයෙන් ඔය ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ නැහැ. ලී ඉතින් කොහොමත් වෙන තැන් වලින් පිටින් කපලා ගේන එකනේ. නමුත් ටයිල් වගේ දේවල්, තීන්ත වගේ දේවල් යම්කිසි කාලයක් තියෙනවා මේ හැම එකම ඩිස්කවුන්ට් යනවා. දැන් අපි තියෙන මොකද අදාළ ආයතනත් අපි හිතන්නේ අදාළ ආයතන ගොඩක් ඒවා දැන් උදාහරණයක් විදිහට ටයිල් හදන මැනුෆැක්චරර්ස්ලා ඒගොල්ලන්ගේ ස්ටොක් එක වැඩි නම් ස්ටොක් එක වැඩි වෙන ඒවා තියාගෙන ඉන්නවා අවුරුද්ද අවසානයේදී මේක සේල් එකක් දාලා විකුණ ගන්න කියලා. එතකොට ඇත්තටම අර සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය මේකේ බර මේ ප්‍රමාණයක් අඩු වෙනවා. ගොඩක් වෙලාවට සමහරවල් මම දැකලා තියෙනවා 150 දෙනවා ඩිස්කවුන්ට් එක. ඔව් රුපියල් 2000ක් විතර වෙන 2x2 ටයිල් කැටේ රුපියල් 10යි 1100යි 200යි අතර වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර බ්‍රෑන්ඩ් තියෙනවා අපි හිතන්නේ සමහර වෙලාවට අපි නමටත් ගෙවනවනේ. ඔව්. දැන් අපි ඔයා දන්නවා බ්‍රෑන්ඩඩ් වෙච්ච කොට අපි ගෙවනවා. දැන් එකම ෂර්ට් එක අපිට රුපියල් 1000ට ගන්න 1500ට ගන්න පුළුවන් එක. හැබැයි මැටීරියල් එකත් එකයි. හැබැයි බැජ් එක ගහලා හොඳ බ්‍රෑන්ඩ් එකක නේම් එකක් ගහලා ආපුවම රුපියල් 10000යි 15000යි. හරිද? එතකොට ඒ වගේ මං කියන්නේ බාලේව නෙමෙයි අර ප්‍රොඩක්ෂන් නේම් එක නිසා වැඩි වෙන ඒවා පස්සේ නොගෙනින්න සමහර වෙලාවට අපිට පුළුවන් ඒ හා සමාන ක්වොලිටි එකක් තියෙන වෙන ඊට වැඩිය හොඳ බඩුත් තියෙනවා. ඒව තෝරගන්න. ඒතකොට ඒ වගේ දේවල් වලින් කළමනාකරණය කරලා යම්කිසි ප්‍රමාණයක් මුදල අඩු කරගන්න බෑ කියලා විශ්වාස කරන්න බෑ නේද? අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න පුළුවන් තැන් තියෙනවා නේ. අඩු කරගන්න පුළුවන් තැන් තියෙනවා. තම මාංශ වුණොත් පුළුවන්. දැන් මට හිතුනොත් එහෙම මම දැන් කොහේ හරි ගිහිල්ලා දැන් අපි ළඟ හાર્ඩ්වෙයාර් එකෙන් බලනවා මේක කීයද කියලා මේ ටැප් එක. එතන රුපියල් 5000ක් කිව්වොත් මට හිතෙනවා මේක අඩුවට හොයාගන්න පුළුවන් වෙයි කියලා. මම යනවා ගල්වල පැත්තේ, නාවල පැත්තේ නේද? ගිහිල්ලා අපි බලනවා කොහොමද මේකේ මේ ප්‍රයිසස් කියලා. සමහරවිට රුපියල් 2500යි. මේ 5000යි කියන එක. ඒ වගේ ක්‍රම තියෙනවනේ. උපක්‍රමශීලී වෙන්න. උපක්‍රමශීලී වෙන්න. Tamanටනේ මේකේ අමාරුව තියෙන්නේ මේ ගිය හදලා තමන්ගේ අන්න ඒ වගේ. සමහරවිට ඒ ඉතුරු කරගන්න එකම තමයි තවත් ගෙදරක තව කොටසක් හැදෙනවා. හැදෙනවා. එතකොට Tamanට ඉක්මනින් මේක ඉවර කරගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ. ඊළඟට බැංකු ලෝන් එකක් ගන්නවා නම් ඒ වගේ කාරණා තියෙනවා. ඒ කියන්නේ බැංකු ලෝන් එකක් ගන්නකොට තමන් බලන්න ඕනේ අඩුම පොලිය තියෙන තැන සහ විශ්වාසවන්තම තැන. ඒ වගේම මම ආයතනවල නම් සඳහන් කරන්න කැමති නැහැ. නමුත් සමහර තැන් තියෙනවා ඒ ගිහිල්ලා අහුවෙන්නත් එපා කියන්න වෙන තැන් තියෙනවා. ඒ වගේ තැන් තියෙනවා. ආයතන තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් පිළිගත්තු බැංකුවෙන් ඒගොල්ලන්ට නිල නාමයන් නිකුත් කරලා නිල විදිහට ඒ කටයුතු වල නියැලෙන්න අනුමත කරලා තියෙන ආයතනවල නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පිටින් කරන දැන්වීම් වලට අහු වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් තමන්ගේ නිවස උගස් තියලා ඒ කියන්නේ ඉඩම උගස් තියලා ඒකට ණයක් ගන්නවා මේක හදන්න කියලා. අන්තිමට පොලියත් නැහැ, සල්ලිත් නැහැ, ගේත් නැහැ. ගේත් නැහැ. ඉඩමට අර හදපු ගේත් එක්කම දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ඒකයි මං කිව්වේ දැන් මුදල්නේ. ඔය මුදල සම්බන්ධව සෑහෙන ප්‍රශ්න තියෙනවා. සෑහෙන හිතන්න තියෙනවා. අර මිගාර මහත්මයා ගෙවල් වැඩසටහනේදී කියපු දෙයක් තමයි මේ ගෙවල් හදන මිනිස්සු නිදියන්නේ නැහැ කියන එක. මම හිතන්නේ මෙන්න මේ වගේ තැන්වලදීත් ඔන්න ඔය ප්‍රශ්න ඇති වෙනවා. ඇත්ත කතාව. ගේ හදනකම්ම නිදිය ගන්න සමහරවිට ජීවිත කාලෙටම නිදිය ගන්න නැති මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන්. මොකද ලොකු ගෙවල් හදලා ඔව් සෑහෙන මානසික පීඩනයක් නේ ඔක ලොකු. ලේසි නෑ. ඔව් ලේසි නෑ. ඕක ලොකු මානසික පීඩනයක්. මොකද මං කිව්වා වගේ මුළු ජීවිත කාලෙම කරන ආයෝජනේ ඕක ගැස්සිලා ගියොත් එහෙම ඒක ලොකු හිතේ අමාරුවක්. මිනිස්සුනේ අපි පීඩනයක් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. සමහරලාට මාර්ග තමන් හොඳට තියෙන පෞල් පන්සල් පාවක් කැඩෙනවා මේ හේතුවෙන්. මොකද තාතේ තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කළා. ගේත් හැදිලා නැහැ. ඉන්න තැනකුත් නැහැ. යන්න තැනකුත් නැහැ. එතකොට පෞලක් රැකෙයිද? පෞල් පන්සලක් තියෙයිද? මං කියන්නේ අන්තිමට ඒවත් දෙකට වෙන අවස්ථාවල් තියෙනවා මේ ඔස්සේ ගිහිල්ලා. අපි ගයක් හදන්නේ හැමෝම සතුටින් ඉන්න. සතුටින් ඉන්න. පවුලක් විදිහට අපි සතුටින් ඉන්න තමයි මේ තැනක් හදන්නේ. ඒතර මේ තැන හදලා ඉවරනකොට අපේ පවුල නැති වුණොත් මෙතනින් වැඩක් නැහැ. ඒක තමයි. මට හිතෙනවා තවත් විශේෂ දෙයක් ගැන කතා කරලා අපි මේ කතා කරගෙන ඉන්න තැනදී
දැන් අපේ අතේ තියෙන මුදලට වෙන්න අපි සැලසුම හදාන්නේ. දැන් සැලසුම කියන කාරණාවත් අපිට එනවා. හැබැයි මම මෙතෙන්දි මුදල් කියන කාරණාව ඉදිරියට ගන්න. ඒ තමයි දැන් සාමාන්‍ය පන්ති කෙනෙක් නම් මං හදන්න ඕනේ මාලිකාවක් නෙවෙයිනේ. මට ගැළපෙන විදිහේ ගයක්. ඒතකොට මගේ දරුවෝ හදයි මේක කවදාද දවසක එයා හදාගනි මම බාගෙට හදලා තියනවා කියලා ගයක් කවදාත් අපිට සම්පූර්ණ දකින්න හම්බෙන්නේ නැහැ. මම හිතන ගෙවල් 10ක් ගත්තොත් මිගාර මහත්මයා මේනකොට 8ක්ම දකින්න පුළුවන් වෙන්නේ. කිසිම සෙයින්ම අපි කියන කිසිසේත්ම සම්පූර්ණ කරපු නැති ගෙවල්. ඔව්. එතකොට අපි කොහොමද කළමනාකරණය කරගෙන අපේ අතේ තියෙන ගානට අපිට කැමති ගයක් අපිට හදන්න පුළුවන් ඒක නිසා තමයි හදන්න. ඒක තමයි මහල්ගා. දැන් ඔබ දෙන ඔබ අහන ප්‍රශ්නෙට මට ඇත්තටම මේ අවස්ථාවේ උත්තර දෙනවට වැඩිය ලේසි සැලසුම ඕකට ඉතාම සම්බන්ධයි. සම්බන්ධයි. ඔය මේ කතා කරා වගේම දරුණු කොටසක් තියෙනවා කතා කරන්න සැලසුම ගැන. ඒක අපි සැලසුමේදී අපිට කතා කරන්න ඕනේ. සැලසුමේදීම කතා කරන්න ඕනේ ඕක. නැත්තම් දැන් මෙතෙන්දි මම ඕකට උත්තරයක් දුන්නොත් ඔබතුමියට වෙන්නේ ගැටලුව සම්බන්ධව निराකරණය කරන විදිය තේරුම් නොයන්න පුළුවන්. පැටලෙන්න පුළුවන්. ඒ නිසා මට සමාවන්න මම හිතනවා සැලසුමත් එක්කම අපි ඊළඟ අධීරයේදී කතා කරමු මේ සබ්ජෙක්ට් එක ගැන කියලා. මොකද මේ පොඩ්කාස්ට් එකේ වැදගත්කම තමයි මේ සියලු දේ එකකට එකක් සම්බන්ධ වෙන්න ඕන. අපි කාරණා 4ක් සම්පූර්ණ කරනවා. ඒ කාරණා 4දී පළවෙනි කාරණාව තමයි ඉඩමක් ගන්න එක. ගියක් හදනවා නම් මුලින්ම කොහොමද ඉඩමක් තෝරගන්නේ? ඉඩම කොහොමද නිවැරදිව ගන්න කියලා. ඊට පස්සේ මුදල ගැන අපි මේ කතා කරගෙන යනවා. දැන් ඊට පස්සේ තමයි අපිට ඉන්න අනතුරු තියෙන අපිට සැලැස්ම ගැන කතා කරන්න. දැන් මේ කියන දේවල් එකක් එකිනෙකට අපි කියන චේන් එකක් වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මෙතනදී අපි මේ හැම මොහොතකම කියන්නේ වරදින් නැතුව වරද්ද ගන්නේ නැතුව කොහොමද ගයක් හදන්නේ කියන හරියටම හදන්නේ කොහොමද වරදින් නැතුව. ඒ කියන්නේ අපි මේ මම කිව්ව ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සෑම තිස්සෙම දැනුම ලබා දුන්නේ තාක්ෂණික කරුණු ගැන. හැබැයි අපිට තේරුණා නේ තාක්ෂණික කරුණු වලට එහා ගිය දෙයක් මේ අත්විඳින්න තියෙනවා කියලා අපිට ගයක් හදන්න කවුරු හරි බාර දෙනවා හරි පටන් ගන්න හරි කලින් මේ මනුස්සයා සෑහෙන අවධියක් පහු කරලා එන්නේ. ඒ අවධි ටික අපේ හරියට මේ මනුස්සයා දැනුවත් කරා නම් කවදාකවත් අපේ ළඟට එනකොට වැරදි මිනිහෙක් එන්නේ නැහැ. එයාට හොඳ නොලෙජ් එකක් එක්ක Knowledge එකක් එක්ක මොනවද කරන්න ඕනේ කියන ඒ දැනුම දැනුම එක්ක තමයි එන්නේ. ඒතර අපිට ලේසි මේ වැඩසටහන හතර බලලා ඉන්න කියලා කියන්න වගේ. හරි විගාර මහත්මයා අපි මුදල් කියන කාරණාවේදී අපි තව පුංචි දෙයක් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේක ආයෝජන අවස්ථාවක් කියලා. ඒතකොට ආයෝජන ඇත්තටම ආයෝජනයක් තමයි. මොකද අද හදන ගියේ සමහරලාට තව අවුරුදු 10කින් ගත්තොත් මේ හිතා ගන්න බෑ මේ වගේ දෙගුණ තෙගුණ වෙලා සමහරලාට තියෙනවා. හැබැයි තවත් උදවියේ ඉන්නවා මේක මගේ පදිංචියට නෙමෙයිනේ මට ඉඩමක් තියෙනවා. ඒ නිසා මම ගයක් හදනවා. මේක ජීවිත කාලෙට මගේ දරුවෝ කුලියට දීලා හරි ජීවත් වෙයි. මේකට එතකොට අපි මේ ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ නෑ. ක්වොලිටි බඩු දාන්න ඕනේ නෑ. කොටේෂන් වල අඩුම කොටේෂන් එක දාලා ගයක් හදනවා. දැන් මේ මුදල් මත්තම යන මිනිස්සු අඩු මුදලට හදන ගෙවල් ගැන කතා කරන්න ඕනේ නේද අපි? ඔව් මෙහෙමයි. මම නම් මේ ක්‍රමේ එච්චරම අනුමත කරන්නේ නැහැ. හේතුව මොකද දැන් බජට් එකට කුලියට දෙන්න ගයක් හැදුවත් ඇත්තරම ඉන්න මිනිස්සුනේ මහර්ගා. මිනිස්සුනේ ඉන්නේ. ඉතින් ටැප් කැඩිලා නම් වතුර ලීක් නම් එයා හිතුවට මේක ලාභයි කියලා හැමතිස්සෙම ලාභයක් වෙන්නේ නැහැ ඒක. මොකද සමහරවිට මේ එයා ඒ බාලෙට හදන දෙයින් වෙන්නේ Tamanටම තවත් පාඩුවක්. හරි. එතකොට ඒ නිසා ඕව කැඩිලා බිඳලා විනාශ වෙලා යනවනේ. දැන් අපි හිතමු වැහි පිල්ලක් දානකොට සවුත්තුවට දානවා. වහිනකොට කඩාගෙන බිමට වැටෙනවා. හැබැයි ඕක නොකර ඉන්න දෙයක්. ආයි කරන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම ගයක් හදනකොට හොඳ බඩු දාන්න ඕනේ. මම හිතන විදියට බාල බඩු දාලා කවදාකවත් ඔය මේ ඩුප්ලිකේට් බඩු දාලා ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් ඔය කම්බි වගේ දේවල් එතකොට සිමෙන්ති වගේ දේවල් ඒ වගේ දේවල් හොඳ තත්ත්වෙන් තියාගෙන හොඳ මැටීරියල්ස් දාන්න ඕනේ කියන එක තමයි මගේ නම් උපදේශය. ගෙවල් හදන කෙනෙක් කතා කරන්නේ ඒ නිසා හොඳ විදියට හොඳ දේවල් කරන්න ඕනේ කියන එක තමයි නිතරම විගාර මහත්මයා කියන්නේ වසර 34ක් කියලා කියන්නේ 33යි 34ක් වෙනවා දැන්. ලේසි කාලයක් නෙමෙයි. ඒතර මේවත් එක්ක හැපිලා ගනුදෙනු කරලා මිනිසුන්ගේ වොමනාවට අනුව අපේ ඒගොල්ලෝ කියන ඒගොල්ලන් රික්වෙස්ට් කරන ක්‍රමයක්. ඒ විදිහට ඒගොල්ලන්ට විශ්වාසයක් ඇත්ත තමන්ගේ තියෙන හොඳම දේ දෙන්න තමයි හැම වෙලෙම විගාර මහත්මයා සහ ආයතන උත්සාහ කරන්නේ. අපි වැඩසටහනේ අවසන් මදිරට එමු. තාම මොනවද මුදල් හා සම්බන්ධයෙන් ප්‍රශ්නේනේ ගොඩක් වෙලාවට ඇවිල්ලා කියන්නේ මොනවද විගාර මහත්මයා මට මෙච්චර ගාණක් තියෙනවා පුළුවන් ද මේ වගේ පුංචි ගාණකින් හදන්න කියලා සමහරවිට කියන අවස්ථා ඇති. ඔව් එහෙම තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ මහර්ග ඒගොල්ලන්ගේ හිතේ තියෙන මම නික කෙටියෙන් උත්තර දෙන්නම්. මොකද ඒකත් සැලසුමටම සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ළඟ එන කස්ටමර්ලාගේ ඒ කියන්නේ රික්වයර්මන්ට් එක
අවශ්‍යතාවය වෙන එකක්. හැබැයි හැමතිස්සේම අවශ්‍යතාවයට ගැලපෙන්නේ නෑ තමන් ගතේ තියෙන මුදල. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අද මං පුළුල් ලෙස සාකච්ඡා කරන්න වෙන කරුණු කීපයක් තියෙනවා. කොහොමද මිනිහෙක් තෝරගන්නේ, කොහොමද ඒ මිනිහට මුදල් ගෙවන්නේ, කොහොමද එයා කරන වැඩ හරියට බලන්නේ, සුපර්වයිස් කරන්නේ. ඒ වගේ ගොඩාක් කරුණු තියෙනවා. මහර්ග ඉස්සරහට තියෙන ප්‍රෝග්‍රෑම් වලින් මං හිතන්නේ මං දැනුවත් කරන්න ලෑස්ති ඒ සම්බන්ධව. ඉතින් මුදල් සම්බන්ධව මට දෙන්න තියෙන උපදේශය තමයි හැමතිස්සෙම තමන්ට තියෙන අතේ තියෙන මුදලින් ගයක් හදන්න මේ මුදලින්ම හදන්න බැරි බවත් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා කිව්වා වගේ ලක්ෂ 10ක් වුණා කියලා ඔයාට කීයටවත් ගයක් හදන්න බෑනේ. ඉතින් ඇත්තටම ඔබ දැනුවත්භාවයක් තිබිය යුතුයි අද තියෙන වෙළඳපළ ගැන. අනිවාර්යයෙන්. කියන්නේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මම හිතන් හිටියට වැඩිය ලොකු ගාණක් ගියානේ කියන එක. හැබැයි ඒව හරියට කළමනාකරණය කරගෙන හරි විදිහට කොහොමද නිවසක් හදන්නේ, ගයක් හදාගන්නේ කොහොමද? ඒකත් මේ පවතින වර්තමාන තත්ත්වයට එක්ක අපි කොහොමද මේ අර්බුදයෙන් තොරව ගයක් හදාගන්නේ කියන එක තමයි ලොකුම ගැටලුව බවට පත් වෙන්නේ. හරි එහෙනම් ඉතින් මම හිතනවා මේ ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවා. අපිට ගොඩක් දේවල් තිබුණා කතා කරන්න. ඇත්තටම මම හිතනවා එකක්වත් දශමයක්වත් අඩු නොකර මේ දේවල් කතා කරන්න උත්සාහ කරන්නේ ඔබට හරියටම දෙන්න ඕන දේවල්. ඒ විදිහටම දෙන්න ඕනි හින්දායි. නැත්තම් අපිට වෙලාව අඩු කරගෙන කතා කරගන්න බැරි කමක් නැහැ. නමුත් අර අපි කියන හොඳම හරය දෙන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙනම් බොහොම ස්තුතියි වේත වගේම අදත් මිගාර සංචීව මහත්මයා බොහොම ස්තුතියි. ලයන්සොම් ලංකා ආයතනය කියලා කියන්නේ බොහොම විශ්වාසනීය ආයතනයි. ඒ විශ්වාසනීය ආයතනයට හැමදාමත් මිනිස්සු වෙන්නේ මේ මිගාර මහත්මයා මේ වගේ ඇත්ත කතා කරමින්ද. ඔව්. ඒ නිසා බොහොම ස්තුතියි අදත් අපිට හංගන්න දෙයක් නැහැ අපිට. අනිවාර්යයෙන් හංගන්න නැතුව දෙන මේ උදව්වට උපකාරයට සමාජ සත්කාරයට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි මහර්ග ඔබතුමීටත්. හරි එහෙනම් ඉතින් අපි ලෑස්තිලා ඉන්නවා ඔන්න ඉදිරි දවසකදීත් හම්බ වෙලා කතා කරන්න. විශේෂයෙන්ම ඔන්න මම මතක් කරන්නේ ගයක් හදනවා නම් මෙන්න මේ කියන කරුණු ටික හරියටම දැනගෙන ඉන්න ඕනේ. අපි ඊළඟ සතියේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ නිවසක් හදන ඉන්න ඔයාට නිවැරදිව කොහොමද සැලසුම හදාගන්නේ? නැත්නම් සැලසුම් කරනවා නම් ඒක හරි විදිහට සැලසුම් කරන්න අපි ලෑස්තිලා ඉන්නවා මේ හැම දෙයක් එක්කම. එහෙනම් ලෑස්තිලා ඉන්න ඒකත් අහගන්න, දැනගන්න ඊළඟ පොඩ්කාස්ට් එකෙන් අපි මුණ ගැහෙමු. ගිහින් එන සුබ දවසක්.